O level A level fail ඉංග්‍රීසි නැතුව එන්න පුළුවන්ද? නිව්සීලන්ත එන්න ඉංග්‍රීසි ඕනෙමද? ඉංග්‍රීසි නැතුව නිව්සීලන්ත එන්න බැරිද? නිව්සීලන්ත ඇවිත් වැඩ කරන්න බැරිද ඉංග්‍රීසි නැතුව? අද වීඩියෝ එකේ මම එක්ස්ප්ලেইন කරන්නම් ඔයාලට නිව්සීලන්ත එන්න ඉංග්‍රීසි ඕනෙමද කියලා. මොකද මේක මගෙන් ගොඩක් දෙනා අහලා වෙන ප්‍රශ්නයක්. ඉතින් එයාලා අහනවා මෙහෙම IELTS PTE ඕනෙමද? ඉංග්‍රීසි නැතුව එන්න පුළුවන්ද? O level A level fail එතකොට ඉංග්‍රීසි නැතුව එන්න පුළුවන්ද? මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේක ටිකක් කොමන් ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මම හිතුවා මේකට උත්තරයක් දෙන්න. අපි මුලින්ම බලමු පොඩිම තැනින් පටන් ගමු. O level A level fail කියන එක. මේක බලපාන්නේ නැහැ. මොකද ඒක ඔයා එන කාරණා මත තමයි මේක වැදගත් වෙනවද නැද්ද කියලා බලපාන්නේ. ඉතින් ඔයා ස්කිල් මයිග්‍රන්ට් වගේ එනවා නම් එතකොට ඔයාට මේක ගොඩක් බලපානවා. එතකොට මම කියන්නේ ඔයාට O level A level fail වෙලා එන්න පුළුවන් කියලා. හැබැයි ඔයා වෙන පර්පස් එකකට එනවා නම් ජොබ් එකක් හොයාගෙන ඇතුළට එනවා නම් එතකොට මේ වෙච්චර කන්සිඩර් කරන්නේ නැහැ. එතකොට කියන්න පුළුවන් ඔයාට O level A level අනිවාර්ය නැහැ. හැබැයි ඔයා එන කාරණා මත එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයා O level A level fail කියන්නේ ඔයාට කවදාවත් නිව්සීලන්ත වලට එන්න බෑ කියලා නෙවෙයි. ඔයා එන කාරණා මත ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි හිතමු ඔයා උදාහරණයක් විදියට විසිට් එකකට එනවා නම් විසිට් එකකට එද්දී ඔයාගේ A level O level failed කියන එක කන්සිඩර් කරන්නේ නැහැ. තවත් උදාහරණයක් කියනවා නම් ඔයා වර්ක් කරන්න එනවා නම් ඔයාගේ O level A level certificates බලලා ඔයා ඒක fail වෙලාද කියන එක කන්සිඩර් කරන්න. හැබැයි ඔයා ස්කිල් මයිග්‍රන්ට් කෙනෙක් විදිහට එනවා නම් එතකොට අන්න ඒ වෙලාවේදී ඔයාගේ O level A level චෙක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා එතකොට ඔයාලට මේ ගැන දැන් ක්ලියර් අයිඩියා එකක් එන්න ඇති. මේ ප්‍රශ්න අහපු නංගිල මල්ලිලාට මේ ගැටලුවක් තිබ්බනම් මේකෙන් ඔයාගේ ජීවිත කාලෙම නිව්සීලන්ත බ්ලොග් කරන්නේ නැහැ. ඔයාට තවත් පාරවල් තියෙනවා. ඒව ට්‍රූ වුණත් එන්න පුළුවන් කියන එක. අපි ඊළඟට යන් ඊළඟ ප්‍රශ්නෙට ඉංග්‍රීසි ගැන කතා කරමු. ඉංග්‍රීසි අනිවාර්ය දෙන්න. ඇත්තටම ඉංග්‍රීසි අනිවාර්ය නැහැ. හැබැයි එක දෙයක් නිව්සීලන්ත වල කතා කරන්නේ ඉංග්‍රීසි. එතකොට ඔයා ඇවිල්ලා ඉංග්‍රීසි එන්වයරන්මන්ට් එකක වැඩ කරන්න ඕනේ. ඉතින් එතකොට මොකද්ද මේකත් එක්ක තියෙන සම්බන්ධය? ඔයා එන්නේ ඉංග්‍රීසි කතා කරන මිනිස්සුත් එක්ක වැඩ කරන්න. ඉතින් එතකොට ඔයා ඉංග්‍රීසි නැතුව ආවොත් ඔයාගේ ෆියුචර් එකට මොකද වෙන්නේ? ඇවිල්ලා ඔයාට growth එකක් තියෙයිද? ඉතින් මේකට මගේ සජෙෂන් එක. මම දෙන උත්තරේ නම් ඉංග්‍රීසි නැතුව එන්න පුළුවන්ද කියලා අහන අයට මම කියන දේ ඉංග්‍රීසි නැතුව එන්න එපා. එන්න එපා කියන්නේ එන්න මෙපා කියන එක නෙවෙයි. එන්න කලින් මේ දේවල් ටික කරන්න. ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පුළුවන් ඔයාලට. ඉංග්‍රීසි කියන්නේ ලෝකේ තියෙන අමාරුම භාෂාවක් නෙවෙයි. ලෝකේ තියෙන අමාරුම භාෂාවල් තමයි සිංහල. අපි සිංහලත් කතා කරනවා. මේ ඉංග්‍රීසි කියන්නේ හරිම ඉගෙන ගන්න ලේසි විදිහට තියෙන භාෂාවක්. ඉතින් මිනිසුන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන එන්න පුළුවන්. මම ඩිස්කරේජ් කරන්නේ නැහැ මේ ඉංග්‍රීසි බැරුව එන්න පුළුවන්ද ඉංග්‍රීසි නැතුව එන්න පුළුවන්ද කියලා අහලා තිබ්බයි ඩිස්කරේජ් කරනව නෙවෙයි මේ. මම එයාලට කියන්නේ ඔයාලට ටිකක් මහන්සි වෙලා පොඩ්ඩක් මහන්සි වෙලා ඉංග්‍රීසි ගොඩ දාගන්න. ගොඩ දාගෙන ඒකත් එක්ක ආවොතින් ඔයාලට ඔයාලගේ ෆියුචර් එකේ ඔයාලට ඇවිල්ලා ඔයාලගේ ඉස්සරහ පාත් එකට ලේසි. මොකද කියනවනම් එක හේතුවක් ඔයාලා ඇවිල්ලා වැඩ කරන්න ඕනේ ඉංග්‍රීසි කතා කරන එන්වයරන්මන්ට් එක. ඉංග්‍රීසි කතා කරන මිනිසුත් එක්ක. ඉතින් එතකොට ඔයාට ජොබ් එකක් හොයාගත්තත් කොහොම හරි අපි හිතමු ඔයා ඉංග්‍රීසි නැතුව ඇවිල්ලා ජොබ් එකක් හොයාගත්තත් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ලක් එක මත බලපාන්නත් පුළුවන්. හැබැයි ඔයා ඇවිල්ලා ඉංග්‍රීසි දැනගෙන ඇවිල්ලා ඉංග්‍රීසි හොඳට පුළුවන් වෙලා ඇවිල්ලා පුළුවන් නේ අපි හිතමු බේසික් කියලා බේසික් නොලෙජ් එකත් එක්ක ඇවිල්ලා ඔයා වැඩ කරද්දී ඔයාට එතනින් උඩට යන්න ලේසි. මොකද ඔයාට ලැන්ග්වේජ් එකක් තියෙනවා දන්නවා. ඉතින් ඒක නිසා. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක
ඔයාලා ඉංග්ලිෂ් ටිකක් ඉගෙන ගන්න. ඒකට පොඩ්ඩක් ටයිම් එක අරගෙන ඉංග්ලිෂ් හදාගෙන එන්න. එහෙම આવුත් ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. අනිත් එක ඔයා ඇවිල්ලා වර්ක් කළා දවසක රෙසිඩෙන්සි පාත් එකට යනවා නම් එතකොට ඔයාට ඉංග්ලිෂ් ක්වොලිෆිකේෂන් එක පෙන්වන එක අනිවාර්යයි. IELTS හරි PTE හරි. ඒකත් ඔයාට පුළුවන් නම් කරගෙන මෙන්න පුළුවන්. ඉතින් කවදා හරි ඔයා ඇවිල්ලා ඒ පාත් එකේ යද්දි ඒක කරගන්නත් ඔයාගේ ලැන්ග්වේජ් එක ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක අනිවාර්ය වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් නිසා ඔයාගේ ජීවිතේ එක ස්ටෙප් එකක් උඩට යන්න ඔයාට ඕන වෙන දෙයක් තමයි ඉංග්ලිෂ් කියන්නේ. ඉතින් ඒක නිසා ඔයාට නිව්සීලන්ත එන්න ප්ලෑන් කරනවා නම් ඒකට තව ටයිම් එක තියෙනවා නම් ටිකක් ටයිම් එක අරගෙන හොඳ ඉංග්ලිෂ් කෝස් එකක් ෆලෝ කරන්න. ලංකාවේ ඕන තරම් දැන් ඔන්ලයින් කෝසස් තියෙනවා. හොඳ සර්ලා ඉන්නවා, හොඳ ටීචර්ස්ලා සර්ලා ඉන්නවා. ඉතින් ඔයාලට ඒව ෆලෝ කරන්න පුළුවන්. ෆලෝ කරලා ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ නොලෙජ් එක අප්ඩේට් කරගන්න පුළුවන්. ඔන්ලයින් ඕන තරම් රිසෝසස් තියෙනවා. YouTube එකේ ගිහිල්ලා බැලුවත් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ලොකු මහන්සියක් නැතුව මම නම් හිතන්නේ ඔයා එහෙම දෙයකට ඔයාගේ ටයිම් එක ඇලොකේට් කරනවා නම් ඔයා දන්නේ නැති ලැන්ග්වේජ් එකක් අලුතෙන් ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඔයා ෆ්ලුවන්ට් නැති ලැන්ග්වේජ් එකක්, ඔයා දක්ෂ නැති ලැන්ග්වේජ් එකක් ඔයාට ඉගෙන ගන්නවා ටයිම් එක යොදවනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ සල්ලි වලින් ඔයා ටිකක් වීදම් කරලා කෝස් එකකට යනවා නම්, ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක්ගේ ළඟ හරි ඔයා කෝස් එකක් ෆලෝ කරනවා නම් ඒක ඔයාගේ ජීවිතයට කරන ලයිෆ් ටයිම් ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද ජීවිතේ සමහර දේවල් තියෙනවා අපිට ඒ කාලවලදී අපේ ජීවිතයට ඒ දේවල් අපි ලබා ගන්න එක ඒක අපිට පහුවෙලා ජීවිතේ ලැබුණට වඩා වටිනකමක් තියෙනවා ඒ කාලෙදී අපිට ලැබුණා. මම මේ කියන්නේ ඉංග්ලිෂ් නැතුව නිව්සීලන්ත එන්න පුළුවන්ද කියලා අහපු යාළුවන්ට උත්තරයක්. ඉතින් ඔයාලා මේ දේ ඔයාලගේ ජීවිතයට ඇඩ් කරගන්න පුළුවන් නම් ඒක මට හොඳටම විශ්වාසයි ඔයාලගේ ජීවිතයට හොඳම ඉන්වෙස්ට්මන්ට් එකක් වේවි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලගේ මේ ප්‍රශ්න වලට උත්තරයක් හම්බෙන්නේ නැති කියලා. මොනවද ඔයාලා අහ ප්‍රශ්න? O level A level fail අයට නිව්සීලන්ත එන්න පුළුවන්ද? ඔව් එන්න පුළුවන්. හැබැයි ඔයා එන පාත් එක මත ඒක වෙනස් වෙන්න පුළුවන්. O level A level fail කියන්නේ ඔයාගේ ජීවිතයෙන් බ්ලොක් කරන දෙයක් නෙවෙයි. ඊළඟ දේ ඉංග්‍රීසි අනිවාර්යද නිව්සීලන්ත එන්න? මම කියන දේ ඉංග්‍රීසි අනිවාර්ය නෑ. හැබැයි ඔයා ඉංග්‍රීසි හොඳට හදාගෙන ආවොත් නිව්සීලන්ත ඇවිල්ලා ඉස්සරහට වාට තියෙන පාත් එක හරිම ලේසි. ලේසි කියන්නේ අනිත් ඔක්කොම වාට ලේසියෙන්ම ලැබෙයි එහෙම කියන දෙයක් නෙවෙයි මම කියන්නේ. වාට කමියුනිකේට් කරලා වැඩ ටික කරගන්න ලේසි වෙයි. එහෙම වුණොත් ඔයාගේ ඉස්සරහා පාත් වලට ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන් එක හදාගන්න එක ලේසි නිසා ඒ වැඩ ටික කරගන්න පහසුවක් වේවි ඔයාලා ඉංග්‍රීසි හදාගෙන ආවොත්. එතකොට අනිත් අහලා තිබ්බ එක IELTS PTE. ඉතින් same thing. IELTS PTE කියන ඔයාලගේ ඉංග්‍රීසි තමයි ඉංග්‍රීසි ඔයාලගේ fluent කියලා prove කරන්න තියෙන exams තමයි මේ IELTS PTE කියන්නේ. ඉතින් මේ දේවලුත් ඔයාලා එන වීසා කැටගරි එක අනුව අනිවාර්යයි කියලා කියන්න බෑ. හැම එකටම ඉල්ලන්න නැහැ මේ IELTS PTE කියන එක. නමුත් ඔයා ස්ටුඩන්ට් වගේ නවනම් අනිවාර්යෙන් මේ ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන් එක පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා වර්ක් කරනවනම් මේක පෙන්වන්න අවශ්‍ය නැහැ. ස්කිල් මයිග්‍රන්ට් වෙනවනම් ඔයාට පෙන්වන්න වෙනවා. ඒ වගේ එක එක කැටගරි වල තමයි මේක රික්වයර්මන්ට් එකක් විදිහට තියෙන්නේ. ඉතින් obviously ඔයා වර්ක් කරන්න නම් එන්නේ ඔයාට එහෙම මේ ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන් එකක් පෙන්වන්න දෙයක් නැහැ. නමුත් ඔයාට නිව්සීලන්ත වල රෙසිඩෙන්සි පාත් එකට වගේ යනවනම් එතකොට ඔයාට මේ දේවල් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා කොහොමත් හොඳයි ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගෙන මේ වගේ ඉංග්‍රීසි එක්සෑම්ස් ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරන එක්සෑම්ස් කරන්න රෙඩි වෙලා ඉන්න එක හොඳ දෙයක්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලගේ මේ ඉංග්‍රීසි කියන ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් ඔයාලටම ඩිසයිඩ් කරන්න පුළුවන් ඔයාලට ඉංග්‍රීසි එක්ක දෙන්න ඕනේ ඉංග්‍රීසි නැතුව දෙන්න ඕනේ කියන එක තීරණය කරන්න පුළුවන් ඔයාලටම. මම මගේ සජෙෂන්ස් ටිකක් දුන්නේ මේ දේවල් වලට හොඳයි. මේක ඇතුවාවොත් ඔයාලට තියෙන බෙනිෆිට්ස් මේවා කියන එක. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් මම මෙතනින් නවතින්නම්. හෙට තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන මං ඔයාලව හම්බ වෙන්න එන්නම්.